හෙලෝ ගයිස් ගොඩ කාලෙකට පස්සේ අද යන්නේ අපි අනුරාධපුරේ ෆැමිලි ට්‍රිප් එක. ෆැමිලි කීවට අපේ ෆැමිලි එකයි අපේ තාත්තගේ පැත්තේ යාළුවෝ ටිකුයි නෑදෑයොත් යනවා. දැන් මම මේ බඩු ටික පැක් කරලා වාහනේට දාලා එන්නේ. තව තියෙනවද කියලා බලනවා බඩු ටික. අද අපේ ගෙදර ආච්චි නම් යන්නේ අනික හැමෝම යනවා. අපේ ගෲප් එකේ 11 වගේ ඉන්නවා. ඉතින් පොඩි වාහනයක යන්න බෑ. ඒකින්ද අපි කැරවන් එකේ තමයි යන්න හැදුවේ. බඩු ටික පැක් කරගෙන මාත් නැංග වාහනේ. අම්මලා හැම ඉන්නේ අපේ ෂොප් එකේ. අපි දැන් යමු ෂොප් එකට. මේ දවස්වල ගයිස් කෑගල්ලට මාරම විදියට වැස්සට තමයි ඉතින් මේ ලස්සන. ඔයාලට බලා ගන්න පුළුවන්. මම පොඩ්ඩයි වීඩියෝ කරේ. මේකේ පෙන්වන්නේ නම් 100 කිලෝමීටර්ස් තියෙන්නේ කියලා. 3 hour වලින් යන්න පුළුවන් කියලා පෙන්වන්නේ. බට් ඔයාලා දන්නවනේ මැප් එක දාගත්තාම පැය 5කටවත් යා ගන්න බෑ ඉතින් මේ ගමන. අපි ගෙදරින් පිටත් වෙද්දි නම් වෙලාව හවස 4යි. දැන් නම් හැමෝම නිදි. මොකද කිව්වොත් එළිය වහිනවා හොඳටම. අපේ චූරි නම් එන්නම් එක විදිහකට ඉන්නම් බෑ. එහෙට යනවා මෙහෙට යනවා චිප්ස් කවනවා. දැන් මංගාවෙන් ඇවිල්ලා ඉඳගත්තා. මොනවද du කන්නේ? වැස්සත් පායපු හින්දා මොනවාරි පොඩි දෙයක් කන්න කියලා නැවැත්තුවා. පොඩි අයත් බඩගින්නේ ඉන්නේ. අපි මචං පැය 4ක 5ක විතර ගමනකින් පස්සේ ආව අනුරාධපුරේට. මෙහෙට එද්දි නම් මෙහෙට වැහැලා ඉවරයි. අපි අද ඉන්නේ අපි අඳුරන අංකල් කෙනෙක්ගේ බෝඩිමක. ඒකට දාන්න පුළුවන් 20-30 වගේ අතර දාන්න පුළුවන්ලු. බට් අපේ ඉන්නේ නම් 11 ඉතින්. මේක මෙහෙම තිබ්බට ඇතුළට තව රූම්ස් ගොඩක් තියෙනවා. මේ ගෙදර සාමාන්‍යයෙන් ලොකු රූම්ස් තියෙනවා 10ක් විතර. පොඩි කිචන් එකකුයි බාත්රූම් දෙකකුයි. සාමාන්‍යයෙන් පොඩි පවුලකට ඉතින් ඉන්න පුළුවන්. මේ මෙට්‍රස් ටිකකුත් තියෙනවා දාපු නැති. පොඩ්ඩක් වටපිටාව ඇවිදලා වොෂ්යක් දාගෙන රෑටත් කාලා එහෙම නිදාගත්ත. උදේට වැඩ ගොඩක් තියෙනවා. කිරි ආහාර හදන්න තියෙනවා. උදේ පාන්දර අපි රුවන්වැලි සෑයටයි සීමාබෝධිරයි යන්න කියලා හිතුවේ. good morning guys. උදෙන්ම නැගිට්ට. දැන් ටයිම් එක 5:00 වගේ ඇති මං හිතන විදිහට. මෙහි මෝර්නින් වයිබ් එක මාරම කලර් එකක් තියෙන එළියේ. එළිය ලස්සන වෙලා තියන්නේ මීදුම හින්දා. මීදුමත් ගොඩක්ම තිබ්බා. හැමතැනම අඹ වැල්ලා තියන්නේ. මොකද මේ බෝඩිම ඉස්සරහා පොඩි අඹ ගහක් තියෙනවා. පොඩි කීවට ඒක පොඩිත් නෑ. වොෂ් එකක් දාගෙන මාත් ඇඳුමක් දාගන්න කියලා බැලුවේ. මං විතරයි ලෑස්ති වෙලා නැත්තේ. හැමෝම ලෑස්ති වෙලා.
අපි මුලින්ම යන්න හිතුවේ රුවන්වැලි මහා සෑයට. ඉස්සල්ලාම කිරියාහාර පූජා කරලා රුවන්වැලි මහා සෑය වැදගෙන දෙවනියට යනවා ශ්‍රී මා බෝධියට. උදේට තාම මෙතන උදේට නම් මාරම ලස්සනයි මෙතන. ඔයාලට පැය දෙකක් හිටියත් මෙතන දැනෙන්නේ නැහැ පැය දෙක ගියාද කියලා. බලන්නකො දැන් එන පෙරහැරේ ලස්සන. ඊට පස්සේ අපි ගියේ ශ්‍රී මා බෝධිය වඳින්න. මේක නම් අලුතෙන්ද කොහෙද දාලා තියෙන්නේ. අපි ගිය සැරේ ආවට පස්සේ නම් දැක්කේ නෑ මෙහෙම එකක්. මම නම් හිතන්නේ මේක ගවර්න්මන්ට් එකෙන්ම හදලා දුකුවේද. මේක මේ ශ්‍රී මා බෝධිය ලයිව් බලා ගන්න පුළුවන් අපිට. දැන් නම් හොඳටම බඩගිනි. අපි බෝඩිමට ගිහිල්ලා මොනවා හරි කාලා ඇඳුම් මාරු කරගෙන ඊළඟට යන්න කියලා තමයි හිතුවේ ඊළඟ ටික බලන්න. හැමදාම වගේ මේ සැරේත් අපිට දන්සලක් සෙට් වුණා. මෙයාලගෙන් ඉතින් අපි කෑවොත් තමයි යාලට පින් හම්බෙන්නේ. එහෙම කියලා මම නම් දෙසරයක්ම කෑවා. හොඳයි කෑම එක මාර රහයි. උදේ දෙන හින්දා කොහොමත් උදේ කට්ටියම ඉන්නේ බඩගින්නේ. ලොකු පිනක් මෙයාලට. මොකද්ද? ඇහෙන්නේ. හයි අරන් දෙන්න. එමීට මගේ දත් ගලවන්න තමා දෙන්න ලැහැත් තියෙන්නේ. ගයිස් මම මේ වීඩියෝ එක පාර්ට්ස් දෙකකට දාන්න හිතුවා. ඔයාලට බෝරින් වෙයි කියලා හිතලා. හරි එහෙනම් නෙක්ස්ට් වීඩියෝ එකෙන් හමු වෙනවා. නමුත් ඇත්ත ඇති සැටියෙන් කියන්නේ හරියටම ඉගෙන ගත්ත චාප්ටරේ